ගොඩාක් අය කියනවා මම තමයි සිංග්ලිෂ් කතා කරන ට්‍රෙන්ඩ් එක ලංකාවට ගෙනාවේ කියලා. මේ අහන්න. මම එහෙම කතා කරේ ඉස්සර මම ජාත්‍යන්තර පාසලකට ගිය හින්දා. ඉතින් මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම ගොඩාක් කතා කරන්නේ මම හැදුනේ වැදුනේ ඉංග්‍රීසියෙන් කතා කරලා. CIS එකට තමයි ගියේ කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල්. ඉතින් වැඩියෙන්ම අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාව. සිංහල කතා කරන්න නුහුරු භාවයක් තිබුණේ ඒ නිසයි. දන්නේම නැතුව ඒක ගොඩාක් දෙනෙක් ස්ටයිල් එකක් හැටියට පිළිගත්තට මම ඇත්තට මෙහෙම කතා කරේ මම ගොඩාක් ඉංග්‍රීසියෙන් හිතපු හින්දා ඒ වචන සිංහල වචන හොයන්න ගියාම ගොඩාක් වෙලා යන හින්දා මම ඉක්මනට ඉංග්‍රීසි වචන යොදාගත්ත සිංහලට. අද මට ඊටම හොඳ මට්ටමකට සිංහල කතා කරන්න පුළුවන්. සිංහල භාෂාව ඔබේ මව් භාෂාව නැත්නම් ඔබේ පළවෙනි භාෂාව නම් සිංහල කතා කරන විලාසය වෙනස් කරන්න එපා. අපේ සංස්කෘතිය තිබෙන්නේ ඔබේ අතේ. අපේ සිංහලකම තිබෙන්නේ ඔබේ අතේ. ඔබ තමයි නව පරපුර. ඉතින් අපි අද ජීවත් වෙලා හිටියත් හෙට දවසේ ඔබ තමයි මේ ලංකාවේ හෙට දවසේ ලස්සන කරන්නේ. ඉතින් ආදර්ශයක් වෙන්න ඊළඟ පරපුරටත් මම කැමති අලුත් ස්ටයිල් එකක් පටන් ගන්න. ඔබට සිංහල කතා කරන්න පුළුවන් නම් සිංහල කතා කරන්න බැරි විදිහට කතා කරන්න එපා. ඒක ඇත්තටම ස්ටයිල් එකක් නෙමෙයි. ඒක කූල් නෙමෙයි. ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඒක තමයි කූල්ම දේ මේ ලෝකේ. ඒ හින්දා ඒ සිංහලකම ඒ ශ්‍රී ලාංකිකකම නැති කරගන්න එපා. පුළුවන් තරම් ඒ කතා කරන විලාසය වෙනස් කරන්න නැතුව හොඳ ආකාරයෙන් ඒ වචන උච්චාරණය කරලා සිංහල හොඳට කතා කරන්න උත්සාහ කරන්න.